මාසයක් මේ ටික කරන්න. මාසෙන් පස්සේ මේ ටික හරි ගියේ නැත්නම් අපිට පුළුවන් සාකච්ඡා කරන්න. මාසෙකට කලින් ඔබ වහන්සේ බොරු කිව්වා ධර්මාසනයේදී කියලා අපිට පුළුවන් සාකච්ඡා කරන්න. මේකෙන් ඔයාලා අද ඉන්නවට වඩා විශාල ප්‍රගමනයක්. ආයි පොඩි එකක් නෙමෙයි. ඕගොල්ලෝ මේ වෙනකන් හිටපු ඕගොල්ලෝ වාග අත්දැකීම් සහිතයින්ද මේ ශාලාවට ආපු අය වුණත් අත්දැකීම් සහිතයි. ඕගොල්ලෝ බලන්න ජීවිතේ වටිනාකම් එකතු කරගත්ත පරිණත අධ්‍යාපනික වශයෙන් ඉහළට ගියපු උගත්කම් සහිත දරුවෝ Tamanගේ යුතුයකම් වගකීම් ටික කරාපු එහෙම අය නෙමේ අය. විවිධාකාර වටිනාකම් ජීවිතේ ගොඩනගාගෙන ලෝකේ යම්කිසි ආකාරයක අත්දැකීම් සහිත මේ මහ පොළොවේ පරිණත අය ඔය අය. ඔයාලට මේ ජීවිත කාලේ අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් නොලැබිච්ච අත්දැකීමක් මාසයක් ඇතුළත ලැබෙනවමයි. ලැබුණ නැත්නම් අපිට කතා කරන්න පුළුවන් බුද්ධ ශාසනයට එන්න එපායි. වැඩ නැහැ. එදාට කිය ඔබ වහන්සේලාගේ ශාසනයෙන් ඇති ප්‍රයෝජනෙ මොකක්ද කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. මේ ටික අවංකව මාසයක් කරලා බලන්න. මේ මාසය ඇතුළත ඕගොල්ලෝ තුල මේ ටික හරියට කළොත් මේ කියන්නේ චින්තනයේ පුරුදු කරන යන්න ඔයාලගේ ඇහැට කඳුළු උනන එක නැවතුන් නැත්තම් කඳුළු උනන එක අඩු වුන් නැත්තම් ඒකට භික්ෂුවක් විදියට අපිට අප වෙන්න පුළුවන්. අප වෙන්න පුළුවන් ඒකට. අනික දැන් මේක ලොකු කාලෙකුත් නෙමෙයි මාසයයි. ඒ කියන්නේ මං කියන්නේ මාසයක් යනකොට පිරිනිවන් පායි කියලා නෙමෙයි. ඕගොල්ලෝ මේ අවුරුදු 50ක් 60ක් 70ක් නොලබපු අතිශයින්ම නිස්සරණාර්ථය තුල එකතු වෙච්ච සුන්දර අත්දැකීම් ටිකකට ඕගොල්ලෝ එකතු වෙනවමයි. අදට වඩා ඕගොල්ලන්ගේ හිත සැහැල්ලු වෙනවමයි. අද අඬන්න හේතු යෙදিলা තියෙනවා නම් ඒවා 150කට වඩා අඩු වෙලා තියෙයි. 150කට වඩා මං කියන 100ක් අඩුයි කියලා. 100ක්ම අඩු වෙන්නේ නිකලස් වීමේදී අරහත්ත්වයේදී. සදාතනිකව කෙලෙස් නිරුද්ධ කරන සරුවාකාර උපේක්ෂාවකදී තමයි සම්පූර්ණයෙන්ම අඬන්න හේතු ටික නිරුද්ධ වෙලා යන්නේ. එහෙම නොවුනත් ඔයාලා වෙනස් වෙලා ඉඳි. ඔය දෙක ඔය චින්තන දෙක තමයි ඔයගොල්ලෝ නඩත්තු කරන්න ඕන. දැන් මම ඕන ආයි කියන පුංචි දරුවෙකුට කියනවා වගේ. පින්වත්නි මගේ సంతානීය දුර්වලයි බුද්ධ ශාසනයේ ප්‍රතිබල සම්පන්නයි කියලා දකින්න ඕන. නමුත් දැන් ඔයගොල්ලෝ අද හිතන්නේ බුද්ධ ශාසනයේ දුර්වලයි මගේ సంతානීය ශක්තිමත්. ඒක సంతානීය ශක්තිමත් කියන්නේ ඔයගොල්ලෝ කියයි. මට මෙහෙම අත්දැකීම් තියෙනවා, මට මෙහෙම උගත්කම් තියෙනවා, මට මෙහෙම බුද්ධිමත්කම් තියෙනවා, මම මේ විදිහට ආර්ථික ශක්තියක් තියෙනවා, මේ විදිහට මම ලෝකේ ඇවිදලා තියෙනවා, මේ විදිහට මට ලෝකේ මහ පොළොවේ අත්දැකීම් තියෙනවා කියලා ඔයගොල්ලෝ කියයි. එහෙම කිය ඔයගොල්ලෝ කියන්නේ මොකද්ද? මගේ సంతානීය දුර්වල නැහැ. ඒක කෙලෙස් වලට වෙන එකක් ඔය. ඔයාලට කෙලෙස් මෝරනකොට වෙන එකක් තමයි දැනුත් වෙලා තියෙන්නේ. නැවත ඔයගොල්ලෝ දකින්න ඕන බුද්ධ ශාසනයේ ප්‍රතිබල සම්පන්න බවත් సంతානීය දුර්වල බවත් එක. දෙක තමයි මේ ඒතකොට මේ සිත සිදුරක් හොයයි. මොකටද සිතේ පැවැත්ම තාවුරු කරගන්න ඕන. මේ සිත කැමති නැහැ නොපැවැත්ම පැත්තට බැඳෙන්න එකතු වෙන්න කැමති නැහැ. මොකද සිත පැවැත්ින්න අනාදිමත් කාලයක් තිස්සේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් පැවැත්ම තාවුරු කරගෙන ආපු ගමනක් අපිට තියෙනවා. ඒතර මේ පැවැත්ම තහවුරු කරගෙන ආපු ගමනේදී මේ සිත ලෑස්ති නෑ මේ සිතේ පැවැත්මට තියෙන ඒකට අපි කියන්නේ විඥාණයට පවතින නිදර්ශන නැති කරගන්න එයා කැමති නෑ. මොකද එයාට උවමනයි නැවත තුන් භවය අනුව කරගෙන නිදර්ශන එකතු කරන්න ඕන. ඒ වහල් භාවය ඇතුලේ ඉන්නවා කියලාවත් අපි දන්නේ නෑ බුද්ධ ශාසනය නැත්තම්. විඥාණයෙන් නිදර්ශන එකතු කරනවා මම ඒ අනුව නේද මගේ පැවැත්ම තියෙන්නේ කියලාවත් අපි දන්නේ නෑ බුද්ධ ශාසනය නැත්තම්. අපිට මොකක්ද තේරෙන්නේ නැහැ. ඒතකොට විඥානයේ නිදර්ශන වමනයි පැවැත්මට. ඒකට ඒ පැවැත්මට විඥානයේ නිදර්ශන ටික අයින් කරන එකට අපිට කියනවා විඥානං අනිදස්සන. විඥානයේ නිදර්ශන රහිත වෙනවා. අනිදස්සන නිදර්ශන නැහැ. විඥානං එතකොට ඒකට මොකක්ද ඕන? ප්‍රඥාව ඕන. අනන්තං සබ්බතෝ පබං. ප්‍රභාසර වෙන්න ඕන ප්‍රඥාවේ. එතකොට ඒ විඥානයේ සතර මහා ධාතුට බැසගන්නේ නැහැ. සතර මහා ධාතු බැස ගන්න නැත්නම් විඥානස නිරෝධේන විඥානේ නිරුද්ධ වෙනවා. එතකොට එත්තේන උපරුජ්ජති සියල්ල නිරුද්ධ වී යනවා. පැවැත්ම සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා. ආය කවදාවත් දුක සකස් නොවන ආකාරයට සදාතනිකව නිවිලා යනවා. සදාතනිකව නිවිලා යනවා. අනික මේ ලෝකයේ අත්දැකීම් පස්සේ හඹාගෙන දුවපු අපිට ඔය පින්නතුන්ලාට තේරෙනව නේද? ඔගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ඊටා සම්තෘප්තිකර ආස්වාදජනක ඊටා මනාපයි කියලා ග්‍රහණය කරගත්ත ලෝකය ඇතුළේ හිම මනාපකමක් සම්තෘප්තිකර බවක් ආස්වාදජනක කමක් ලෝකේ නැහැ කියලා හොඳටම තේරුම් ගත්ත අය ඔය අය. ඒ නිසා ඔයාලට බුද්ධ ශාසනයට එන්න වඩාත් පහසුයි. ඇයි? යම් කෙනෙක් බුද්ධ ශාසනයට එන්න යෝජනා කරන්නේ අවසාන වශයෙන් නම් ඒකට ඔයාලට පාර හැදිලා තියෙනවා. අපි තුන් කවුරු හරි කෙනෙක් කියනවා නෑ බුද්ධ ශාසනයට එහෙම යන්න ඕනේ නෑ. ඉස්සෙල්ලා පුද්ගලයෙක් විදිහට සාර්ථක වෙන්න වැඩ කරන්න.
ඊට පස්සේ සමාජය තුල සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න. කවුරු හරි එහෙම කියන්න පුළුවන් නේ. පුද්ගලයෙක් විදියට සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න, සමාජය තුල Taman ඔසවා තබන්න වැඩ කරන්න, සමාජය තුල සමාජීය වශයෙන් Tamanගේ කෘත්‍ය ටික කරන්න, ඊට පස්සේ මේ ලෝකයට Tamanගෙන් වෙන්න ඕන ටික කරන්න, ඒ ටික ඔක්කොම කරගෙන ඇවිල්ලා ඒ වයින් ආසාදේ නැත්තම් ඔය ආධ්‍යාත්මික ජීවිතයකට යන්න කියලා සාමාන්‍ය ලෝකේ කියන කතාවක් තියෙනවා. ඒ කතාවෙන් බැලුවත් ඕගොල්ලෝ දැන් ආධ්‍යාත්මිකව යම් ගවේෂණයක ඉන්න ඕන පිරිසක්. මොකද ඔයගොල්ලෝට පුද්ගල අත්දැකීම් බහුලයි, සමාජ අත්දැකීම් බහුලයි, ලෝකයේ අත්දැකීම් බහුලයි. හඹාගෙන ගිහින් ආස්වාදේ පදනම් කරගෙන පංචකාම ආස්වාදේ පස්සේ දුවපු ජීවිතය ඇතුලේ අත්දැකීම් බහුලයි. ඒ ඔක්කොම කරලා ඉවර වෙලත් අද ඔයගොල්ලෝගේ සිත සැලෙනවා. මාළුවෙක් ගොඩ දැම්මා වගේ ගැහෙනවා. Tamanගේ ලෝකේ කඩා වැටේ කියලා ඊට බීතියක් පවතිනවා. මේ රූපේ අතහැරේ කියලා ඊට තැතිගැන්මක් පවතිනවා. ඒ නිසා ඔයගොල්ලන්ට ආධ්‍යාත්මික ජීවිතයක් අවශ්‍යම වෙලාවක ඔයාලා ඉන්නේ. ඒ නිසා මාසයක් මේ ටික කරලා බැලුවොත් ඕගොල්ලන්ට තේරෙවි. එතකොට දෙවෙනි කාරණේ තමයි අපි ලෝකය පිරිහිලා කියලා හිත කියාවි. ඒ හිත පවතින ඕනාවටයි හිත කියන්නේ. එතකොට ඒකට රැවටෙන්න එපා. විඥානේ මායාවකට අහු වෙලා ඉන්නවා කියලා අපි කියන්නේ. ඒකට රැවටෙන්න එපා. ඔයගොල්ලෝ දකින්න ඕන මොකද්ද? ලෝකේ කඩා වැටිලා කියලා හිත පෙන්නකොට ඒ අණුව විමසන්න. එතකොට හිත කියයි බලන්න මේ සිතම කියන්නේ. බලන්න මේ පැවිද්දෝ දිහා කඩා වැටිලා. බලන්න මේ ලෝකේ දිහා කඩා වැටිලා. බලන්න මේ එළියේ කඩා වැටිලා. එතකොට එහෙම කියනකොට ඕගොල්ලෝ මොකද කරන්න ඕන? සිතත් එක්ක විතර්ක කරන්න එපා. සිතත් එක්ක කවදාවත් විතර්ක කරන්න එපා. සිතත් එක්ක විතර්ක කළොත් මේ සිත සැබෑවටම ජයග්‍රහණය කරනවා. යට අත්දැකීම් තියෙනවා සංසාරින් ගෙන ආපු. සංසාරي ඉපදෙමින් මැරෙමින් ආපු සිතක් තියෙන්නේ. ඒ නිසා මේ සිතට ඉතා අත්දැකීම් සහිතයි. ඒ නිසා සිතත් එක්ක කවදාවත් විතර්ක කරන්න එපා. සිත කියනකොට හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉඳලා එසනින් සිහිය පිටව ගන්න. මොකද්ද සිහිය පිටවගෙන බලන්නේ? ඔව් ඇත්ත. බැයි මෙබඳු කඩා වැටිච්ච ලෝකයකට මම ආයෙන්න ඕනේ නැහැ. සිත කියන ටික හොඳට අහගෙන ඉඳලා අවසාන වශයෙන් සම්මා දිට්ඨියෙන් ලෝකේ කියවන්න. ඔන්න ඔය දෙක අනුව හැමදාම උදේවහ තමන්ගේ චින්තනය ඔසවා තබන්න. එතකොට යා ඔසවා තබන්නේ සම්මා දිට්ඨිය පැත්තටමයි. තුන්වෙනි එක තමයි ඔය පින්නතුල්ලා කරන්න ඕන දේ තමයි මේ සිත ඊළඟට බලන පොට තමයි අතීත අනාගත වර්තමාන වශයෙන් හිත හැසිරෙන්න ගන්නවා. මේ හිත අතීත අනාගත වර්තමාන වශයෙන් හැසිරෙන්න ගන්නවා. එහෙම හැසිරෙන්න ගන්නකොට හැම වෙලාවකම වර්තමානයේ තුල සිහිය පිහිටවාගෙන ඉන්න. ඉතාම මනාප අත්දැකීමක් වුණත් වර්තමානයේ අවස්ථාවට ප්‍රතිචාර දක්වලා පැත්තකට වෙන්න. මේ සිතේ හැටි. මේ සිතේ හැඩයක් තියෙනවා. ඒක මේ වගේ. සිතේ ස්වභාවය තමයි පින්නත්නි මේ සිත තුළ කොහොමත් අපිට සිතට පිළිසරණ හදාගත්ත જાතියක් නෙමෙයි අපි. අපි අර සිතට පිළිසරණ හදාගන්න තමයි ඉස්සලා කියාපු දෙක කරන්න කිව්වේ. මුලින් කියාපු කාරණා දෙකට ඕගොල්ලෝ එකතු වෙනකොට සිතට පොඩ පිළිසරණ එනවා. එතකොට සිතට යාව අන්දමන්ද කරන්න බැරි වෙනවා. අවුල් කරන්න තියෙන අවකාශය අඩුයි. පින්වත්නි ඔයගොල්ලෝ අහලා ඇති ධර්මයේ යෙදුමක් තියෙනවා. ලෝකේ කවුරුවත් කිසිවෙකුටවත් හානියක් කරන්නේ නැහැ. ඒවන් අභාවිතං චිත්තං. අභාවිත සිත තරම් කිසිවෙක්වත් ඔබට හානි කරන්නේ නැහැ කියලා ධම්මපදයේ යෙදුමක් තියෙනවා. ඒකේ තියෙනවා හතුරෙකුට කරන හානියට වඩා හොරෙකුට කරන හානිය වඩා අභාවිත සිතක් Tamanට කරන හානිය වැඩි කියලා. අන්නේ අභාවිත සිත කියන සීමාවෙන් ඔයගොල්ලෝ අනිත් පැත්තට එන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒකට තමයි අර මුලින් කියපු කාරණා දෙක දිනු කරන්නේ. අභාවිත සිත භාවිත කරන පැත්තට හරව ගන්නවා. ඒක අමාරු වැඩක්. ඒ භාවිත කරන වැඩපිළිවෙල ඉස්සරහින් තමයි ප්‍රතිපත්තිය හම්බෙන්නේ. අද වෙලා තියෙන්නේ මොකද්ද? ඕගොල්ලෝ මොකුත් කරන්නේ භාවනාවට වාඩි වෙනවා. ඒ කියන්නේ යාගේ අර භාවිතයේ පැත්තට හිත හරවන්නේ නැහැ. මොකද්ද කරන්න ඕන? ආනාපාන සතිය කරන්න, විපස්සනාව කරන හරි. එහෙනම් අදලා ඉඳලා අපි කරනවා කියලා වාඩි වෙනවා භාවනාවට. ඒ වුණාට ප්‍රතිඵලයක් නෑ. ලංකාවේ ගොඩක් භාවනා කරන අය දිහා බලන්න. මොකද ඇයි? ඒගොල්ලෝ භාවිතයේ පැත්තට හිත හරවලා නෑ. බර වෙලා නෑ. අභාවිත සිතකටම ධර්මී ගණ්ඩ හදනවා. එතකොට වැණි වැඩි කරන්නේ. පින්වත්නි ඔය සුදු ඇඳුම හුඟක් අපිරිසුදු වෙලා නම්. සුදු ඇඳුමක් අපිරිසුදු වෙලා නම්. ඒක කවුරු හරි කෙනෙක් මේක නම් මේ පාට හරියන්නේ නැහැ කියලා වෙන පාටක් කරගන්න ඕන නම් එයා ඒක හොදන්නෙම නැතුව පාට කරන්න ගියොත් කරන්න බෑනේ.
දැන් සුදු ඇඳුම් වලට අපිට පුළුවන් වර්ණවත් කරගන්න. සුදු ඇඳුම වර්ණවත් කරගන්න පුළුවන්. ඔය බතික් කර්මාන්තයේ මේක කරන්නේ. දැන් අපි හිතමු එක්ක මොකුත් ඕනේ සුදු ඇඳුම උමනයි. දැන් අපි සුදු පාට ටිකක් දීප්තිමත් වර්ණයක් ගන්න එක එක ඊටාම සියුම් වර්ණකයන් ගන්නවනේ. අපි නිල් දානවා කී කියන්නේ කාලේ. ඒතර දැනුත් මම හිතන්නේ මිනිස්සු මේ වගේ එක එක ඒවා කරන්න පුළුවන් නේ. ඉතින් එහෙම කරනවා. එතකොට සුදු ඇඳුමේ තියෙන දීප්තිය වර්ධනය කරගන්න තමයි ඒක කරන්නේ. එතකොට ඒකට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරලා මේ හදාපු මිශ්‍රණයන් තියෙනවා. එතකොට මේ මිශ්‍රණයක ඇඳුම ඔබනවා. ඇඳුම ඔබන්න කලින් එයා මොකද්ද කරන්නේ? හොදනවා ඇඳුම. ඒ ඇඳුම හොදනවා. ඇඳුම හොදට පිරිසුදු කරනවා. ඒකේ තව වැඩක් කරනවා. මොකද්ද? ඇඳුම තෙතට තියා ගන්නවා ඉස්සෙල්ලා. නැත්නම් වැඩේ කරන්න බෑ. දැන් සිවුරක් පඳු පොවනවා කියලා හිතන්නකෝ. එහෙම පඳු පොවන්න බෑ එකපාර. පඳු පොවන්න කලින් මොකද කරන්නේ? හොදට සිවුර හොදන්න ඕන. සිවුර හොදලා සිවුර තෙතට තියෙන්න ඕන. වේලිච්ච රෙද්දකට පඳු හිටින්නේ නැහැ. ඔයගොල්ලෝ හොඳට බලනකො ඒ කාලේ ඇඳුම් වලට ඔයගොල්ලෝ නිල් දානකොට ඒ ඉස්සෙල්ලා තමයි ඇඳුම හොත්තට හොදනවා. ඊට පස්සේ හොඳට තෙතට තියා ගන්නවා. ඕන්න ඔය ඇඳුම හොදගත්තා වගේ තමයි ඉස්සෙල්ලා කියාපු කාරණා දෙකෙන් උදව් ගන්න එක. ඇඳුම තෙතට තියා ගන්නවා වගේ තමයි පින්වත්නි අතීත අනාගත වශයෙන් හිතට හැසිරෙන්න නොදී වර්තමානයේ තුල සිහිය පවත්වන එක. ඇඳුම තෙතට තියා ගන්නවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඇයි ඉතින් වර්ණවත් කරන්න බැරිද හොදපු නැති ඇඳුමක්? හොදපු නැතුම ඇඳුමක් වර්ණවත් කරන්න බැරිද? නැත්නම් හොදපු තෙතට නැති ඇඳුමකට ඉතින් ප්‍රබල වර්ණකයක් ගන්වන්න බැරිද? එහෙම කරන්න බැරිද කියලා කෙනෙක් අහන්න පුළුවන්. පුළුවන්. එහෙමත් පුළුවන්. හැබැයි වැඩි කාලයක් යන ඉස්සෙල්ලා ඒ ටික අයින් වෙලා යනවා. වැඩි කාලයක් යන්නේ. හොඳට බලන්නකෝ. එක්ක සිත්සේ එක කරගන්න බෑ. සිත්සේ කරගන්න බෑ. බොරුණ ගින් කරලා බලන්න හොදපු නැති ඇඳුමකට යම්කිසි වර්ණයක් ගන්නවන් ගියොත් ඒ වර්ණය තනින් තන අඩු වැඩි වශයෙන් හිටින්නේ. කරලා බලන්න ගින් මම මේ සිවුරු පඳු පොන් නිසා මම දන්නවා. ඕගොල්ලොන්ට හොඳම අත්දැකීම ඔය ගෙවල් වල නිල් දාලා තියෙන හොඳට බලන්න ඇඳුම හොදන්න නැතු එක දැම්මොත් තනින් තන පුල්ලි වගේ හිටින්නේ. කරගන්න බෑ. ඒ ඕගොල්ලෝ අද විපස්සනා කරන එකත් ඔය වගේ. ඕගොල්ලන්ගේ සිත පින්වත්නි භාවිතේ පැත්තට හරවන්න නැතුව ඕගොල්ලෝ අද ගිහින් වාඩි වෙලා ආනාපාන සතිය වැඩුවත් ඕගොල්ලොන්ගේ දක්ෂකම අනුව ඕගොල්ලෝ කරයි. උවමනාව අනුව පැයක් විතර භාවනාවට වාඩි වෙලා ඉඳී. නමුත් නිරෝධයේ පැත්තට සිත සකස් වෙන්නේ නැහැ. ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඒ නිසා හරියට සිවුරක් පඳු පවා ගන්න කලින් සිවුර හොදලා පිරිසුදු කරගන්න එක තමයි පළවෙනියෙන් කරන්නේ. අන්න ඒ වගේ තමයි පින්වත්නි අර මුලින් කියපු කාරණා දෙකෙන් උපකාරය ගන්න එක. ඊට පස්සේ සිවුර පඳු පවන්න කලින්ම සම්පූර්ණයෙන්ම රෙද්ද වේලෙන්න දෙන්නේ නැහැ අපි. තෙතට තියෙන්න ඕන. ඒතර තමයි පඳු හොඳට අහන්නේ රෙද්දට. තෙතට තියෙන්න ඕන. දැන් මිනිස්සු ගෙවල් වල නිල් දානකොට රෙද්ද හොදලා වේලලා නිල් දාන්නේ නැහනේ. තෙතට තියෙන්න ඕන. ඒතර තමයි මේ දීප්තිමත් වර්ණය ඇඳුමට අහන්නේ හොඳට. ඒ වගේ තමයි අර අතීත අනාගත වර්තමාන වශයෙන් හිත හැසිරෙන්න නොදී මේ වෙලාවට ප්‍රතිචාර දක්වනවා. අමිහිරි අමනාප කටුක අත්දැකීම් වෙන්න පුළුවන්. හිතට හැසිරෙන්න දෙන්නේ නැහැ. මේ හිතේ ස්වභාවයක් තියෙනවා පින්නත් අර අභාවිත වුණාට පස්සේ මොකක්ද දන්නවද වෙන්නේ? මෙන්න මේ කාරණා හතර හොඳට ඔළුවේ තියාගන්න. සිත අභාවිතයි නම් හිතන්නකෝ සිත හොඳටම අභාවිතයි කියලා. එතන අභාවිත සිත හරවන්න තමයි ඉස්සෙල්ලා කියාපු කාරණා දෙක. ප්‍රතිබල සම්පන්න බුද්ධ ශාසනයක් ඇත දුර්වල సంతානයක් ඇති ශ්‍රාවකයා වෙච්ච මම ඉන්නවා අහිංසක මිනිහෙක්. දුර්වලයි సంతානේ. එතකොට මේ බඳු ශාසනයක් ඇතුලේ අර සිතට සිදුරක් හොයාගෙන කියාවේ නෑ ඉතින් මේ ඔයා විතරනේ මේ ඔක්කොම පිරිහිලානේ. ඉතින් බලන්නකෝ මේ භික්ෂුන් වහන්සේලාටත් බැරි එකේ ඔයා කොහෙද නිවන් දකින්න වගේ මේ හිත කියනවා. ඇයි හිත කැමති භවයට. නිවන සම්බන්ධ කතාව භව නිරෝධය. භවයෙන් සම්පූර්ණ නික්මෙන එක. මේ හිත ලෑස්ති නෑ ඒකටයි හුරු වෙලා තියෙන භවයට. අපි කියන ජම්මිට වඩා පුරුද්දලෝකී කියලා. මේ හිතේ පුරුද්ද තමයි තුන් භවය අනුව කැරකි ඉන්න එක. තුන් භවයෙන් ඒ කියන්නේ සසර වටේ කියලා. සංසාර වටේ බිඳපු නිසානේ අපගේ බුදුරජාණන් වහන්සේට අරහන් කියලාත් කියන්නේ. එතකොට සසර වටේකට ගිහින් කැරකි ඉඳලා තමයි හිතට හුරු තියෙන්නේ. ඕගොල්ලෝ බය වෙන්න එපා. දැන් ඔහොම හිටියත් ආයි උපදින එක නවතින්නේ නෑ. ඒකට අදාළ ඕන තරම් දත්ත හිත විසින් සකස් කරගෙන ඉවරයි මේ වෙනකොට. අනේ බැරි වුණා නේද භවයට යන්න වැඩ. එහෙම එකක් නෑ. මේ සිත විසින් භවයට අදාළ අවශ්‍ය ඕන තරම් ඉන්ධන සකස් කරගෙන ඉන්නේ. ජීවිතේන්ද්‍රිය රූපේ වැටෙනකම් බලාගෙන ඉන්නේ.
කූණැල්ලෙක් මෙතන අත්හැරලා තව තැනක අල්ලගත්තා වගේ ඕගොල්ලෝ තුන් භවයේ අනුව කැරකෙනවමයි. අය ඕගොල්ලෝ මහන්සි වෙන්න දෙයක් නැහැ. මේ තුන් භවයේ අනුව කැරකෙන එකේ මහන්සි වෙන්න දෙයක් නැති වුණාට පන්නත්නි මේ තුන් භවයේ අනුව මොන තරම් විඳවපු જાතියක්ද? මොන්න තරම් තිරිසන් ලෝකෙ ඉඳලා තියෙන. කල්ප ගණන් මුහුදේ ඉඳ ඇති පින්වත්නි අපි. අපි සමහරට අද වතුරට අපි හරි අකමැති. දැන් අධික සීතලට වතුරට අපි ඇඟිල්ලක් දික් කරන පින්වත්නි ඔහොම අපි අද ඔහොම වුණාට කල්ප ගණන් මහ මුහුදේ ඉඳ ඇති අපි. කල්ප ගණන් ආයේ දවසක් දෙකක් නෙමෙයි. කී දෙනෙක්ගේ බිලි කොකු වලට අහු වෙන්නේ නැද්ද පින්වත්නි අපි? කී දෙනෙක්ගේ බිලි කොක්කට අහු වෙලා කෑම මේසෙට යන්නේ නැද්ද? එතකොට දක්ෂ අම්මා කෙනෙකුට gedara මාළු උයනකොට ඕක ඔලුවට එන්න ඕන. එතකොට යාට මාළු ව්‍යංජනේ පවා විපස්සනාවට උදව් කරනවා. මේක මේ අනවශ්‍ය මස් මාංශ ප්‍රවර්ධනයක් කිම නෙමෙයි ඈ. එතකොට යාට ඒක එනවා ඔලුවට. එතකොට මේ බඳු දක්ෂ ශ්‍රාවකයාට මාංශවල ඒ කියන්නේ එයාගේ ව්‍යංජනවල චෝදනාවක් ඉන්නේ එයාට. ඇයි? එයාට පින්වත්නි මාළු කෑල්ල කපද්දිත් ඔලුවට ආවේ. මේ බඳු ආකාරයකට සසර ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේදි කී වතාවක් මම කැපිලා යන්නේ නැද්ද? මේ විදිහට මම කී වතාවක් කැපිලා යන්නේ නැද්ද? එහෙමයි යාට ඔලුවට එන්නේ. එතකොට යාට විපස්සනාවට කමටහන දුන්නේ පින්වත්නි මාළු කෑල්ලමයි. මාළු කෑල්ල. එතකොට පින්වත්නි මේ මාළු කෑල්ලක් පවා පිහියට කැපිලා යන මාළු කෑල්ලක් පවා එයාගේ භවයේ දුර්වල කරන්න අනුබලයක් හදනවා. අපි යන්නේ එතනට අපි ඔසවා තියන්න පුළුවන් වෙච්ච දවසට තමයි අපි නැගිටින්නේ. නමුත් අපිට ඒක ඔසවලා තියන්න බැරි ඇයි? අපි ඔසවලා තියන්න බැරි එකක් තමයි අපි අර අපේ සිත අභාවිතයි. භාවිත නැහැ. ඒතර භාවිත පැත්තට හරවන්න උපක්‍රම දෙකක්ව මාසයක් කරලා බලන්න හිත භාවිත වෙන්න ගන්නවා. භාවිත වෙනවද නැද්ද කියලා ආයේ අපෙන් අහන්න ඕනේ කෝල් කරලා Tamanට දැනෙනවා පින්නොත්නි. අවුරුදු 50ක් 60ක් ලැබිච්ච නැති ඊටාම මොකද්ද එකක් ඇඟ ඇතුලේ වැඩ කරන බව. මහා විශාල ජවයක් ඇතුලේ තියෙන බව. හෝරා දෙකක් වුණත් එක දිගට වාඩි වෙලා ඉන්න පුළුවන් කායික වේදනාවක් වැටෙන්නේ නැති මට්ටමට මහා මොකද්ද ඇඟ ඇතුලේ ජවයක් නිකන් තරුණයෙක් තුල ඇති වෙන ඊටා ජව සම්පන්න මේ සම්පූර්ණයෙන් ඇඟ ඇතුලේ අර තරුණයෙක් තුල ජවයක් පවතිනවනේ. ඒ වගේ ජවයක් ඇතුලේ වැඩ කරනවා. කායික වේදනාවක් වැටෙන්නේ නැතු යනවා. අද ඔය තියෙන කොන්දේ අමාරුව ඔළුවේ අමාරුව මතක නැති ගතිය අයින් වෙලා යන්න ගන්නවා. ඇයි එහෙම අයින් වෙන්නේ? සිහිය පිහිටන්න ගන්නවනේ. ඔයගොල්ලෝ දන්නේ නැහැ පින්නත් මේ බෙහෙත් පෙති වලට වඩා පුදුම දෙයක් කරන්න පුළුවන් සිහිනුවනට. විශාල දෙයක් කරන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ මේ ජීවිතේ පවත්වන්න සිහිනුවණෙන් ලොකු අනුබලයක් ලැබෙනවා කියන එක නෙමෙයි. ඒවට කර්ම හිම ලොකු බලපෑමක් තියෙනවා. නමුත් පින්නත් අද ඔයගොල්ලෝ ඔය බෙහෙත් පැතිම ගිල ඉන්න ජීවිතයක් නේද ඔයගොල්ලන්ට තියෙන්නේ. හොද්දට සිහිනුවන දියුණු කරන්න පටන් ගත්තොත්. ඒ සිහිනුවන දියුණු කරමින් ජීවිත තණ්හාව අතහැරලා බලන්න පින්වත්නි වේදනාව අතුරුදහන් වෙලා යනවා. මං අත්දැකීමෙන් කියන්නේ. සමහර ඕගොල්ලන්ට මාරාන්තික වේදනාව එනව නේද? එතකොට පින්වත්නි අහෝ මේ බඳු ජීවිතය මොන්න සානන් දුකක්ද? මේ බඳු දුක්දායක තැනක මම කවදාවත් අපේක්ෂා නොකරන වේදනාවක් නේද මම මේ අද උහුලන්නේ? මම කැමති නෑ මේ බඳු වේදනාවකට. අහෝ මේ බඳු වේදනාවක් අකමැති වුණත් මේ කය තුලින් මේ බඳු වේදනාවක් හටගෙන තියෙන්නේ මේ කය අනාත්ම නිසා නේද? මේ බඳු අනාත්ම කයක් ඕනේ මැරෙනවා නම් මැරුණාවේ කියලා අතහැරලා හිමීට නිදාගෙන නැගිටින්න පින්වත්නි අවංකව කිව්වට නෙමෙයි. ඒ වේදනාව පදනම් කරගෙන ජීවිත තණ්හාව අතහැරලා ජීවිත පිළිබඳ උපේක්ෂාවෙන් බලමින් S2 පියාගන්නකෝ. නැගිටිනකොට වේදනාව නැහැ පින්වත්නි. වේදනාව නැහැ. අවදි වෙනකොට වේදනාව නැහැ. ඕගොල්ලෝ සමහර මාස ගාණක් විඳවන සමහර වේදනා ඇති. ඒ වේදනාව හොඳට මානසිකාරය කරලා ඒ වේදනාව ඇති වෙලා නැති වෙලා යන විදියත් මානසිකාරය කරලා ඒ වේදනාවේ අනාත්ම ස්වභාවයත් මානසිකාරය කරලා සුඛ වේදනාව කිරේ සියුම් තෘෂ්ණාව පවතින නිසා නේද මම මේ වේදනාව ප්‍රතික්ෂේප කරන්න කියලාත් බලලා මේ වේදනාවේ උපරිම ධාරිතාවයේ මට මොකක්ද උදා කරන්නේ? මේ වේදනාව උපරිමය මට මොකක්ද උදා කරන්නේ? මරණය. මැරුණත් කමන්නේ ඉතින් මක් කරන්නද කියලා හිතාගෙන එහෙම ජීවිතයේ අදහස අතහැරලා හොඳ සිහිනුවණින් නිදා ගන්නකෝ. පහුවෙන දුදේට මේ වේදනාව වැටෙන්නේ. එයා බෙහෙත් තෙල් ගාලත් නැහැ. මම පුදුම දෙයක් ඒක. මම අත්දැකීමින් ඔයාලට කියන්නේ.
මම මේ ගුණයකට නෙමෙයි මේ කතාව කියන්නේ අත්දැකීමින් කියන්නේ. හැබැයි අවංකව ජීවිත තණ්හාව අවංකව අතහැරලා වේදනාව දිහා බලන්න ඕනේ. අපි වේදනාව දිහා බලන්නෙම ජීවිත තණ්හාවෙන්නේ. හෘද ස්පන්දනය වැඩි වෙනවනේ මේ වේදනාව මට මරණය උදා කරයිද දන්නේ නැහැ කියලා. ඉතින් ඕගොල්ලන්ට හිතන්න පුළුවන් එතකොට මොකද දන්නද වෙන්නේ? පින්වත්නි රුධිර සංසරණ වේගය පම අඩු වෙනවා. හෘද ස්පන්දනය පම අඩු වෙන්න ගන්නවා. සමහරට මේ වේදනාව පිළිබඳ ඇතිවෙච්ච අතුරු සිතුවිලි පදනම් කරගෙන ගොඩ නැගෙන තත්වය තමා තුළ ඉතා බරපතල තත්වයක් උද්ගත කරන්න පුළුවන්. සමහරට මේ වේදනාව නිසා ඇතිවෙන තත්වය සමහරට අතිරේක ප්‍රශ්නයන් නිසා යා මැරෙන්න පුළුවන්. ඒ වේදනාව මාරාන්තික නෑ. යාට ඇති වෙන මැරිවද දන්නේ නැහැ කියලා. එතකොට රුධිර සංසරණ වේගය වැඩි වෙලා හෘදයාබාධයක් වගේ එකක් වුණත් එන්න පුළුවන්. අතුරු ප්‍රශ්නයක්. එතකොට ඒ නිසානේ බය වීම කියන එක එහෙම ඔය අධිරුධිර පීඩනේ තියෙන අයට එහෙම ඉච්චර හොඳ නෑ හානි කරයි කියලා එහෙම කියන්නේ බටහිර දොස්තර මහතුරු එහෙම. ඒක හොඳ නෑ පුළුවන් සංසුන්ව ඉන්න කියලා එහෙම කියන්නේ. ඉතා බරපතල චිත්තාවේගය යාට ඔරොත්තු දෙන්නේ නෑ කියලා එහෙම කියන්නේ. ඒ නිසා පින්වත්නි මේ කය පවත්වන්න උච්චර නටන්න ඕනේ නෑ. උච්චර මහන්සි වෙන්න ඕනේ නෑ. එතකොට මොනවා වේද දැන් මෙහෙට මැරුණොත් එහෙම පින්වත්නි මේ රූපය කර්මයේ විසින් මේ වෙනකොට හදලා ඉවරයි. මේකේ ධාරිතාවේ පරිමාව කර්මයේ විසින් සාපේක්ෂව තීරණය කරලා ඉවරයි. පොඩි වෙනස්කම් ටිකක් කරගන්න පුළුවන්. එහෙම කියලා දැන් මම දැකලා තිනවා සමහර රටවල් වල ඉන්නවා කණ්ඩ නැහැ. කණ්ඩ නැහැ. ඔය ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ එහෙම හොයලා බලන්න සමහර රටවල් තියෙනවා. ඔය අප්‍රිකාව පැත්තට වෙන්න ඒගොල්ලෝ කන්නේ මැටි වලින් රොටියක් හදා ගන්නවා. මැටි වලින්. ඒතකොට මැටි වලින් මේ කියන්නේ ඒ ටික පෙරලා නිකන් මැටි වගේ දිය කරලා පෙරලා අරගෙන කණ්ඩ නැහැ මොකුත්. මැටි වලින් රොටියක් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ බලන්න. දිවවල් එහෙම කහ පාට වෙලා. දවස් ගාණක් මැටි කාලා තියෙන්නේ. එහෙම කියලා පින්වත්නි ඒගොල්ලන්ගේ ජීවිතය අහිමි වෙන්නේ නැහැ. ඇයි මේ ජීවිතේන්ද්‍රේ රූපය පැරණි කර්මී විසින් සකස් කරලා තියෙන්නේ. ඒකයි ප්‍රාමාණික සාධකයක් කර්මය කියන්නේ. ආහාරයත් බලපානවා පැවැත්මට. ඒ නිසා මේ කෙනෙක් හිතනවා නම් ආහාර ටිකයි බෙහෙත් ටිකයි තමයි පවතින්න බලපාන්නේ කියලා හිතනවා නම් ඒක අඩුපාඩු සහිත කතාවක්. සර්ව සම්පූර්ණ කතාවක් නෙමෙයි. අඩුපාඩු සහිතයි. මේකට කර්මයේද අවිද්‍යාවද තෘෂ්ණාවද ආහාරද මේක හේතු ගොඩාක් බලපාලා තමයි පැවැත්ම තහවුරු වෙන්නේ. හැබැයි ප්‍රධාන සාක්ෂිය කර්මය. ප්‍රධානික කර්මය. එහෙනම් ඕගොල්ලෝ පින්වත්නි පළවෙනි දේ තමයි ඕගොල්ලෝ අභාවිතයේ පැත්තට හිත හරව ගන්න ඕන. භාවිතේ. ඒතර භාවිත පැත්තට හරව ගන්න නැතුව විපස්සනා කරලා වැඩක් නැහැ. ප්‍රතිඵල නැහැ. ඒකනේ අදත් ප්‍රතිඵල නැත්තේ. ඒතර භාවිත පැත්තට හරව ගන්නකොට හරියට වස්ත්‍රයක් සිවුරක් පඳු පවන්න කලින් සිවුර පිරිසුදු කිරීම සහ තෙත මාතු කර ගැනීම කියන සාධක දෙකෙන්ම පරිපූර්ණත්වයට පත් වෙච්ච තැනක තමයි සිත්සේ පඳු පවා ගන්න පුළුවන් භික්ෂුවකට. ඒ වගේ ඕගොල්ලෝ පින්වත්නි පිරිසුදු කර ගැනීම තමයි භාවිතේ පැත්තට හරවනවා හිත. ඒතර හිත භාවිතේ පැත්තට හරවන්නේ සිත හැම වෙලාවකම භවයේ පැත්තට නැඹුරු වෙලා. භවයේ පැත්තට බර වෙලා. භවයේ අභිනන්දනය කර කර ඉන්න ඇයි පැවැත්ම තාවුරු කර ගන්න ඕනේ හිතට. ඒකට අදාළ සාක්ෂි පෙළගස්ව ගන්න ඕන. ඊළඟට පුනර්භවයේ සකස් වෙනකොට ඒකට අදාළ අවකාශයේ ඉතා ලස්සනට හදා ගන්න ඕන. ඉතින් මේක හේතු ගොඩාක් බලපානවා. මේ වගේ හේතු විශාල ප්‍රමාණයක් බලපානවා. ඒතර මේ වගේ හේතු ගොඩාක් බලපාන තැනක අපි කරන්නේ මොකද්ද? අපි කරන්නේ సంతානයේ දුර්වලයි බුද්ධ ශාසනය දුර්වල නැහැ. ප්‍රතිබල සම්පන්නයි කියලා බලනවා. එතකොට බුද්ධ ශාසනය කෙරෙහි හැරවුමක්. එයාගේ සිත පෙළඹවීමක් ඇති වෙනවා. ඒ පෙළඹවීම ශ්‍රාවකයට හරි උදව්වක්. එතකොට මේ සිත විසින් සිදුරු පෙන්නයි ලෝකයේ ඇතුලේ. ඒ සිදුරු පෙන්නනකොට සිතට සංවාදයකට යන්න එපා සිතට. සිත පෙන්නයි එහෙම සිතත් එක්ක අපි හරි ලොකු සංවාද යනවා. සිතත් එක්ක තර්ක කරන්න ගන්නවා. එහෙම තර්ක කරන්න එපා. හොඳට ලෝකයේ දිහා බලාගෙන හිත පෙන්නනව සිදුරු ඔක්කොම බලන්න. ඒ බලලා සම්මා සතිය සම්මා දිට්ඨිය කියන එක ඇතුලේ කියවන්න ඊට පස්සේ ඔක්කොම බලන්න සිත පෙන්නන සිදුරු ඔක්කොම බලන්න. බලලා එක තැනකදී අදිෂ්ඨාන කරන්න. අහෝ මෙබඳු පිරිහිච්ච ලෝකයකට ආයි මං ඉන්න ඕනේ. අන්න ඒතකොට භවයේ හැකිලෙන්න ගන්නවා. භවයේ හැකිලෙන්න ගන්නවා. ඒකත් එක්ක ඕගොල්ලෝ අතීත අනාගත වර්තමාන යනු තුන් කාලය යනු හිතට හැසිරෙන්න දෙන්න එපා. හැම වෙලාවෙම වර්තමානයේ ඉන්න ඉච්චරයි.
එතකොට හැම වෙලාවෙම වර්තමානයේ ඉන්න අවස්ථාවට ප්‍රතිචාර දක්වනවා. ප්‍රතිචාර දක්වලා අතහැරලා දානවා. හොඳට ප්‍රතිචාර දක්වනවා අතහැරලා දානවා. ප්‍රතිචාර දක්වලා අතහැරලා දානවා එච්චරයි. දැන් මේ පින්නතුන්ට මේ බණ කියන්නේ මම මාස ගානක් අඳුරනවා වගේ. සෑහෙන කාලයක් හිතවත් වගේ. බොහෝම පරණ ඇඟ ඇලුම් කමක් තියනවා වගේ මේ බණ කියන්නේ. සමහරට ඔයාලා මාව අඳුරගෙන හිටියට මන් දන්නේ නැහැ නේ ජීවිතේට. ඒතර මම ওই පින්නතුන් ගැන කිසිම අඳුනා ගැනීමක් අත්දැකීමක් මොකක්වත් ඇත්තේ නැහැ. ඒතර එහෙම අත්දැකීමක් නැතුව මම ඔය පින්නතුන්ලාට ලස්සනට ධර්මී කියනවා. හොඳයි. එතකොට අපිට එක දෙයක් තේරෙනවා අපි කරන්න ඕන ගොඩාක් දේවල් අපිට තියෙනවා. හැබැයි අපි පොඩි කරන්න ඕන. දැන් ඊට පස්සේ අපි බලන්න ඕන දැන් මොකක්ද අපිට මේ වෙලා තියෙන්නේ කියලා. දැන් වර්තමානයේ ඉන්නවා කියන එක හරි අමාරු දෙයක්. වර්තමානයේ ඉන්න නම් යා වර්තමානයේ ඉන්න බැරි වෙන හේතු ටික හොයා ගන්න ඕන. අපිට වෙලා තියෙන අර අභාවිත සිත තියෙනකොට දැන් අපි භාවිතා කරන්න විදික්‍රමයක් කිව්වනේ. අභාවිත සිතක් තියෙනකොට ඒ අභාවිත සිත පොඩි අරමුණු ඇතුලේ පවා අවුල් වෙලා යනවා. පොඩි අරමුණකින් අවුල් වෙලා යනවා. ඒක මේ දෝමනස්සේම නෙමෙයි. සෝමනස්සේ ඇතුළෙත් වෙන්න පුළුවන්. සාමාන්‍ය පෘථග්ජන ශ්‍රාවකෙක් සුඛ සෝමනස්සයේ ඇතුළෙත් ඔය අවුලෙම තමයි පැටලිලා ඉන්නේ. දැන් උදාහරණයක් විදිහට අභාවිත සිතක් නම් තියෙන්නේ. ලොකු අරමුණු ඕනේ අවුල් කරන්න. එවන අභාවිත සිතක් තියෙනවා. හිතන්නකෝ නිකන් ටීවී එකේ ඇඳුමක් දැක්කා කියලා. ලොකු අරමුණක් නෙමෙයිනේ. එහෙම ඇඳුම් ඒ කඩේ නැති වෙන්නත් පුළුවන්. මොකද දැන් ඔය ඒවා විකිනලා ඉවරක් දාන්නෙත් නැහැනේ. පොඩි අරමුණකින් පවා. ඔන්න අභාවිත සිතක් තියෙනවා. අභාවිත සිතක් තියෙනකොට අරමුණු මුණ ගැහෙනකොට ස්වල්ප අරමුණ පවා යව අවුල් කරනවා. ඒ බඳු ස්වල්ප අරමුණකින් අවුල් වෙනකොට එයා ඊළඟට කරන්නේ අතීත අනාගත වර්තමාන වශයෙන් හිත හැසිරෙන්න ගන්නවා. හැසිරෙනකොට ඒ හැසිරීම ඇතුලේ සිතින් කයෙන් වචනයෙන් කර්ම රැස් වෙන්න ගන්නවා. සිතින් කයෙන් වචනයෙන් කර්ම රැස් වෙනකොට ඒ ශ්‍රාවකයා දෘෂ්ටිගත වෙනවා. ඒ දෘෂ්ටි විපල්ලාසයේ විසින් සසර නිර්මාණය කරන ඔච්චරයි. ඔන්න දැන් මම ආයෙත් ඒ ටික කියනවා. අභාවිත සිතක් තියෙන එකයි අර භාවිතයේ පැත්තට හරව ගන්න කියලා ඔච්චරලා කිව්වේ. අභාවිත සිතක් තියෙනවා. අභාවිත සිත ඊටාම කෙටි අරමුණකින් පවා අපිව අවුල් කරනවා. ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් ගන්න ඊටාම පුංචි අරමුණු පවා අපිව අවුල් කරනවා. ඒ විදිහට පුංචි අරමුණු පවා අපිව අවුල් කරනකොට ඒ අරමුණු පදනම් කරගෙන අපි අතීත අනාගත වර්තමාන වශයෙන් හිත හැසිරෙනවා. ඒ අතීත අනාගත වර්තමාන වශයෙන් හිත හැසිරෙනකොට පින්වත්නි ඒ හැසිරීම ඇතුළේ ආ සිතින් කයින් වචනෙන් කර්ම රැස් කරන්න ගන්නවා. ඒ සිතින් කයින් වචනෙන් කර්ම රැස්වීම ඇතුළේ පින්වත්නි ආ දෘෂ්ටිගත වෙනවා. ඒ දිට්ඨි විපල්ලාසගත ශ්‍රාවකයා සංසාරේ පවතිනවා. ඕගොල්ලෝ ඉපදෙනවා කියන ඔන්න ඔය සංසිද්ධියට. ඕක ලියන්න තමයි බුදු කෙනෙක් පහළ වෙලා මේ මහා විශාල ධර්මයක් මතු කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට අත්දැකීමක් විදියට නිකන් තේරෙන උදාහරණයකින් කිව්වොත් ඔය ධර්මතාවය නිකන් අදහස නිකන් මොකාර උදාහරණයකින් කිව්වොත් දැන් ඔයගොල්ලෝ සිතට කිසිම පිළිසරණක් නැතුව අභාවිත සිතකින් ඉන්නවා. අර ඉස්සලා කියාපුවත් නෑ. ඔයගොල්ලෝ හිතානින්නේ බුද්ධ ශාසනය දුර්වලයි මම නෑ මම බලන්න මම මෙච්චර ඉගෙන ගත්ත කෙනෙක්. ඔය වගේ ඔයගොල්ලෝ හිතලා අභාවිත සිතක් තියෙනවා. ඒතර අභාවිත සිත තමයි සසරට යන්න බලපාන ප්‍රාමාණික අත්දැකීම. ඒතර අභාවිත සිතක් ඇතුලේ මොකද කරන්නේ? අපි අරමුණු පාවිච්චි කරනවා. ඇහින් කනින් නාසෙන් දිවෙන් කයින් අරමුණු මුණ ගැහෙනකොට ආයේ අරමුණු ඕනේ නැහැ. මේ යථාර්ථ මේ ඇස් මට්ටමේම ඕනේ නැහැ. නිකන් ටීවී එකෙන් දැක්කත් ඇති. හිතන්නකො මොකක් හරි ඇඳුමක් ටීවී එකේ දැක්ක කියලා පොඩි අරමුණක්. ඒක දැක්ක ගමන් අභාවිත සිතක් නම් තියෙන්නේ. ඒ පුංචි අරමුණ පවා මෙයාව කලඹවන්න පටන් ගන්නවා ඇතුළ කලඹවන්න ගන්න. ඒතකොට ඇතුළ කැළඹෙනකොට මොකද වෙන්නේ? පොඩි ඇඳුමක් දැක්ක. ඒතකොට එයා මොකද කරන්නේ? ඊළඟට වෙන්නේ මොකද? අතීත අනාගත වර්තමාන වශයෙන් හිත හැසිරෙන්න ගන්නවා. ඒතකොට එයා කල්පනා කරනවා මේ ඇඳුම ඊට පස්සේ එයා ඒක ඇතුලේ අභාවිත සිත ඇතුලේ ඉතා බරපතල ගවේෂණය කරනවා. කොහෙද දන්නේ තියෙන්නේ? කොහොමද දන්නේ? ගන්නව නම් ගන්න ඕන. කොච්චර මුදලක් වෙනවද දන්නේ? තව අරගෙනත් නැහැ මොකක්වත් නැහැ. ඔය නිකන් කල්පනා කරන්න ගන්නවා. ඒ කල්පනාව ඇතුලේ මේ හිත අතීත අනාගත වර්තමාන වශයෙන් හැසිරෙන අපරාධි. ගිය මාසේ දැක්කනම් ඕක අහවල් වෙඩින් එකට ඇඳන් යන්න තිබ්බා. ගිය මාසෙනේ ඕක දකින්න තිබ්බේ. ඒතකොට අනාගතයටත් කල්පනා කරනවා. නෑ කමන්නේ ඉස්සරහටත් තියෙනෝනේ මෙහෙම වැඩක් කියන්න. ඕකට කොහොම හරි ගන්න ඕන. දැන් අරගෙනත් නෑ මොකක්වත් නෑ. ගන්න සැලසුම් කරනවා හිතින්. ඊට පස්සේ සිතින් සැලසුම් කරනවා. ඒක ගැන කතා කරනවා ගෙදර මහත්තයාවම.
ඔයාගෙන් පුළුවන් වේද මට මෙච්චර මුදලක් ගන්න ලබන මාසේ මට පුංචි ඇඳුමක් ගන්න තියෙනවා කතා කරනවා. සිතින් සැලසුම් කරනවා. නමුත් ඒක හිතන්නේ මේ භවයට යන්න තමා තුළ සකස් වෙන මේ සකස් වීම ඇතුළෙම තමයි මගේ සසර නිර්මාණය. එහෙම අපි හිතන්නේ. ඒක අපිට එහෙම සසර අවදානමක් කියලාවත් වැටහෙන්නේ අර සිහිනුවන නැතිකමට. ඊට පස්සේ සිතින් වැඩ කරනවා, සිතින් සැලසුම් කරනවා, වචනිනුත් කතා කරනවා, අභිවදති, වචනිනුත් කතා කරනවා, අභිනන්දති, සිතින් අභිනන්දනය කරනවා. මන් දැකලා නැහැ මේ වගේ ඇඳුමක් හරිය ලස්සනයි ඒ ඇඳුම කී අභිනන්දනය කරනවා. අජ්ජෝ සායතිට ඒකට බැහැලා මාස ගණන් සති ගණන් ඉන්නවා. සති ගණන් ඒ කෙලෙස් විතරක එක්ක පින්වත්නි අපි පදිංචි වෙලා ඉන්නවා. එතකොට මේ සති ගණන් ඒ කෙලෙස් විතරක මත පදිංචි වෙලා ඉන්නවා. සමහර ධර්ම විතරකත් එක්ක එහෙම ඉන්න පුළුවන්ද අපිට? ඇහුවා ගේට්ටුවෙන් යනකොට ඉවරයි. නමුත් අර උදේ දැක්ක ටීවී එකේ දැකපු එක ගැන පින්වත්නි මාසයක් පදිංචි වෙලා ඉන්න පුළුවන්. මහත්තයා පඩි ගන්නකම් ඔක ඔළුවේ වැඩ කරනවා. ආයෝකට කියන අභිනන්දති. අභිවදති කතා කරන හැමදාම අවසාවම ඔයාලට මතකයි නේද අරක? අභිවදති අජ්ජෝ සාය තිට්ටති බැසගෙන ඉන්නවා ඒකට. ආය වෙන මොකක්වත් හිත ඉඩ නැහැ බැසගෙන ඉන්නවා. අනාගතය අනුව සැලසුම් කර බැහැගෙන ඉන්නවා. අන්න අතීතන බලන්න පින්වත්නි මේකනේ අපේ ජීවිතේ වෙන්නේ. මෙහෙම එකක් වෙන එක සසර පැවැත්මට බලපානවා කියලාවත් අපි දන්නේ නැහැ නේ. භික්ෂුව දන්නේ නැහැ නේ පින්වත්නි. ඔගොල්ලෝ ගැන කවර කතාවද? පැවිද්දු දන්නේ නැහැ නේ එහෙම එකක් වෙන. එතකොට පින්වත්නි මේ සසර අවිද්‍යාවේ අන්ධකාරය කොච්චර බරපතලයිද? ඔගොල්ලෝ සතුටු වෙන්න මේ වගේ සංසිද්ධියක් ගැන ආපට මේ ප්‍රඥානාලිකාවගේ නාලිකාවලින් හරි අහන්න ලැබෙන එක ගැන. අජ්ජෝසාය තිට්ටති අන්න බැහැගෙන ඉන්නවා. එතකොට දැන් අතීත අනාගත වර්තමානයේ අසුරු කරගෙන බැහැගෙන ඉන්න. එතකොට පින්වත්නි බැහැගෙන ඉන්න එක ඇතුළේ ඔන්න සිතින් කයින් වචනෙන් භව කර්ම රැස් වෙන්න පටන් අරන් තියෙන්නේ. ඕගොල්ලෝ කවදාවත් හිතන්නේ අනාගත පුනර්භවයේ නේද මම මේ හදන්නේ කියලා. සිහිය නැත්තම් තේරෙන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? එයා දෘෂ්ටිගත වෙනවා. එයාට ලස්සන අවලස්සන වශයෙන් ලෝකෙ බෙදන්න පුළුවන්. හොඳ නරක වශයෙන් එයාට ඇඳුම් ඇතුලේ බෙදා ගන්න පුළුවන්. එතකොට මේ දෘෂ්ටිය ඇතුලේ එයා අවස්ථාවට යැපෙන්න නෙමෙයි පාවිච්චි කරන්නේ. දෘෂ්ටිය නඩත්තු වෙනකොට එයාට ලෝකේ අන්ත දෙකට බෙදන්න පුළුවන්. එතකොට දැන් එයා අර ද්වේමී අන්ත දෙක ඇතුලේ හිර වෙලා ඉවරයි. ඒ අන්ත දෙක බින්දාන් පස්සේ තමයි උපේක්ෂාවකටපත් වෙන්නේ. ඒකට දැන් උපේක්ෂාවටපත් වෙන්න බෑ. එතකොට මේ ව්‍යාකූලත්වයෙන් නිර්මාණය කරේ මොකද්ද? අභාවිත සිත. ඒක වෙනස් කරගන්න තමයි අර මාසයක් විතර මේ කියාපු එක පුහුණු කරලා බලන්න කියලා කිව්වේ. එතකොට මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග වලට ආවොත් ඔයගලන්ට මේ වෙන මොකක්වත් ඕනේ නැහැ. මම ඉන්නේ භවයේ කියලා හරි තේරෙනවා. මම මේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් හොයාගෙන යන ලෝකය ඇතුලේ මම ඉන්නේ භවයේ නේද මම මේ රැඳිලා ඉන්නේ. භවයට අදාළ පදනම නේද මම මේ සකස් කර ඉන්නේ. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අර ඔච්චර සම්මාදිට්ඨිය මෝරලා නැති වුණාට පස්සේ මේ එළියේ කුසල් මේවා කියලා හිතාගෙන බෙදාගෙන ඉතින් කුසල් කියලා ඕගොල්ලෝ හිතාගෙන ඉන්න ටිකට එකතු වෙනවා. හැබැයි පින්වත්නි ඕගොල්ලෝ ඉන්නේ භවයේ. ඕගොල්ලෝ භවයට අදාළවයි ඔය වැඩ කරන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට කවදාවත් භවය නිරුද්ධ කරන්න බෑ. අපේ මේ රටාව වෙනස් කරගත්තේ නැත්නම් අපි අසාර්ථකයි.